ආයුබෝවන් ජීවිතයට දැත්තේ සවියත් මනසට ගෙතීමේ සුවයක් තරම් අද මං ආවේ ඔයගොල්ලන්ට අලුත් පාඩමක් කියා දෙන්න. දැන් ඔයාලා දන්වැල ගොතන්න හොඳටම දන්නවා. ඒ වගේම තනි පොට පිරවිල්ල හෙවත් සිංගල් ක්‍රොෂේට් ගොතන්නත් හොඳටම දන්නවා. ඒ වගේම වෙන මානසික සැහැල්ලුව ගැනත් හොඳ අවබෝධයක් තියෙන නිසා අද අපි පටන් ගමු ඩබල් ක්‍රොෂේට් ගොතන්න. ඒ කියන්නේ දෙපොට පිරවිල්ල. මුලින්ම පුරුදු විදිහට දන්වැල ටික දුරක් ගොතන්න. දෙපොට පිරවිල්ල වගේම දෙගුණයක් මානසික සුවයක් ලබන්න හොඳ අවබෝධයෙන් බොහොම කල්පනාවෙන් හෙමින් සැරේ ගොතන්න. දැන් දන්වැල හොඳින් අල්ලගෙන කටුව නූලේ එක වතාවක් පටලව ගන්නවා. එක වතාවක්. ඊට පස්සේ තියෙන දම්වැල ඇතුලෙන් හිමීට කටුව යවලා නැවතත් පටලවනවා. නැවතත් පටලවලා හෙමින් සැරේ එළියට ගන්නවා 1යි 2යි 3යි. ලූප් 3ක් තියෙනවා. ඒ 3 ඇතුලෙන් නැවතත් පටලවලා එළියට ගන්නවා. අන්න දැන් ලූප් 2ක් තියෙනවා. දැන් ආයෙසරයක් පටලවලා එළියට ගත්තා. හොඳයි. තව සැරයක් බලමු. නූල පැටලුවා. දම්වැල ඇතුලෙන් හෙමින් සැරේ දැම්මා. නූල පටලවාගෙන හිමීට එළියට ඇදලා ගත්තා. දැන් ලූප් 3ක් සකස් වෙලා තියෙනවා. නැවතත් නූල පැටලුවා. ලූප් 2යි නැවතත් පැටලුවා ලූප් 1ට. හරි. ආයෙසරයක් බලමු. ඔන්න පොඩි ගැටලුවක් වුණා. නූල පැටලුණා. හොඳට මතක තියාගන්න නූල පැටලුණාම ඒක අදින්නේ නැතුව හිමින් සැරේ එළියට ගන්න ඕනේ. නූල පැටලෙන වෙලාවට පහසුවෙන් ඒ නිවැරදි කරගන්න ඕනේ. අතට පහසු වෙන විදිහට, කම්ෆර්ටබල් විදිහට ඒක හදාගෙන නැවතත් ගොතන්න පටන් ගන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ ගෙතුමේ සුව පහසු බව නැති වෙනවා. ඒ නිසා හැම ගෙතුමක් ගානෙම කටුව පහසුවෙන් රඳවා ගන්නට මතක තියාගන්න. අපි නැවතත් එකක් ගොතනවා. කටුව පහසුවෙන් එළියට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ගොඩක් තද කරගන්න එපා. මුලින් පටන් ගන්නකොට නම් ටිකක් තදට දැනෙන්න පුළුවන්. නමුත් හුරු වෙනකොට ඕක හරියනවා. බලන්න නූලක් ගානේ මනස එක්තැන් වෙන හැටි. එමින් සැරේ ගොතනකොට මානසික සුවය ලැබෙනවා කියන්නේ ඒක තමයි. කලින් ගොතපු එකට වඩා මේ ප්‍රමාණය වෙනස් බවත් ඔයාලට පේනවා ඇති. සිංගල් ක්‍රොෂේට් එකට වඩා මේක උසයි. ඩබල් වෙලා. ගෙතුම දෙගුණයක් වුණා වගේම මනසත් දෙගුණයක් සුවපත් වෙනවා. දැන් තනිපට පෙරවිල්ලත් එක්ක සංසන්දනය කර බලමු. හොඳට ඔයගලන්ට පේනවා ඇති දෙගුණයක් වෙලා තියෙන බව. හොඳයි. අද දෙපොට පෙරවිල්ලෙන් සමුගන්නම් මීළඟ පාඩමෙන් 3 පොට පෙරවිල්ල ඔයාලා හමුවට අරගෙන එනතුරු. එතෙක් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ආයුබෝවන්.